හලෝ කොහොමද මේ තමයි මගේ channel එකේ අප්ලෝඩ් කරන පළවෙනි vlog එක. හැමෝම බලන්න මේ වීඩියෝ එක. මේ ගිය ගමනේ අවසානට මේ වීඩියෝ එකේ දාලා තියෙනවා අපි මේ ගිය ගමනේ ෆොටෝස්. ඒවත් බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් අපි දැන් යමු වීඩියෝ එකට. හැබැයි ඊට කලින් කියනවා මේ channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. අපි දැන් guys දැන් අපේ trip එකට එකෙක් පොල්ල දීලා තියෙන්නේ ගණන් ගන්න බෑ දැන් දෙන්නෙලා ඉන්නේ එකෙක් දැන් එන ගමන් ඉන්නේ මේ කීයද බා තුනක් එන ගමන් ඉන්නේ පාර පොඩ්ඩක් අමාරුයි යන්න තියෙන්නේ එක බයික් එක යන්න අපි යන ගමන් දැන් ඉන්නේ අර කන්ද තමයි නගින්න තියෙන්නේ මේක ආරයිනින් ගිල්ලා හැරෙන්න දිනකොට හරි මේ මාමට එතන ගිහින් පාර හොඳට තියනවාද පාරේ වැඩි යන්නේ නෑ කට්ටිය ඕක වැඩියෙන් පල්ලෙන් තමයි යන්නේ මොන පල්ලෙන් යනවා මොන කරන්නේ මෙතන ළඟයි මෙතන ඉන්නේ නැත්තම් යන්න ඕනේ මෙතන අර බෝක් මන් දන්නා අහල තියෙන කොන්ක්‍රීට් දාලා අර ගෙදර ළඟින් දන්නා පාරේ යන්න මේ පාරේ ගියමු යාට එහෙනම් මේ පැත්තෙන් යන්න අපි මෙහෙන් ගිහිල්ලා කොහොමද යන්න තියෙන්නේ ගොඩක් දුරයි ඔයා දන්නේ මම දන්නා පාර තියෙනවා බොක්කුවට යන් අර උඩට යන හරි ඒ පාරේ කෙලින්ම යන්න තියෙන්නේ ඒ පාරේ කෙලින්ම යන්න තියෙන්නේ ආයෙ හැරෙන්නෙම නෑනේ මේ පාරේ නෑ අරගේ ඒකේ තියෙනවා ගෙදෙක් උඩන්නේ ඒකද ටිකක් අහන්නකො ඕකේ guys අපි දැන් අර මාමා කියපු විදියට අපි දන්න පාරෙන් කියන්නේ අපි දන්නේ හරි පාරෙන් යන ගමන් තමයි ඉන්නේ අපි දැන් තාමත් යන ගමන් මට අමතක වුණානේ මං ඔයාලට කිව්වේ නෑනේ අද අපි කොහෙටද යන්නේ කියලා. ඉසිපතනාව කියන දුම්මලල කන්දේ මැද හරියක් වෙන්න තියෙන පන්සලට තමයි අපි යන්නේ.
කැමරාවට වැඩිය පේන්න කැමති නෑ. ලැජ්ජ හිතුණා බුද්ධ දාසට. කද්ද වන්දන්න තියෙන අපේ උන් හැමතැනම දුවනවා. ලිස්සනවා මේ ගාල. ගයිස් සුපිරි බොට් එකක් තියෙනවා. වීඩියෝ කරන්න කියලා ෆෝන් එකක් ගෙනාවා. අපේ කැම් එකේ බැටරි බහලා තියෙන්නේ මේ අවස්ථාවේ කර ගියා ගන්න දෙයක් නැතු ඉන්නේ. Apple දැන් Apple වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. අපි හිතුවේ මේ පන්සලට එන්න අපිට පැය 4ක් 5ක් විතර ඇයි කියලා. ඒ අපිට පැයක්වත් ගියා. විනාඩි 10ක් විතර තමයි ගිහින් තියන්නේ අපිට එන්න. එන්නේ මගට බයික් එකකින් ඇවිල්ලා ඉතින් ටික ආවේ අපි බයෙන් ආයේ අපි ඇවිල්ලා නැහැ මීට කලින්. කොහොමද දන්නේ අපි බලමු. ඊට ගිහිල්ලා එතනත් මේ මොකද්ද තියෙනවා. එම් එකේ බැටරි බහලා ෆෝන් එකෙන් තමයි දැන් වීඩියෝ කරන්නේ. කීයක් තියෙනවා. මොකද? ඒ තමයි හාමුදුරු භාවනා කරන්නේ. සක්මන් භාවනා වටින්නේ. සක්මන් භාවනා එපා. ඔව් යස්. අපේ කවුද ගයිඩ්? පච කියනවා. පචගුනේ. ගයිඩ් මේන් පචගුනේ. පප්පා. මට ආතන ඉස්පැතන ඒ හැටි දැන් ලස්සන බා. ඔව් බා. එතන බෝඩ් එක ගහලා ඉපදෑනේ. කො? මේ ගැලේ වහලාද කොහෙද බා? ඔව් බා. බටලා ඉඳලා ඇත්තේ බා මම කියන්නේ. තෙරපු දාගෙන නෙමෙයි බං ආවේ. බා පතුස්සෙන්. ඔව් ඕන් නැහැ උතනින් යාර. දෙයි මේ යම. මම හිතන්නේ මෙතනින් යාර කිසි දෙයක් නැහැ. මෙතන වහලා වගේ තියෙන්නේ. අර දින්නේ පාර. එහා පැත්තෙන් පාරක් තියෙනවා. අපි ඇවිල්ලා නැහැ. මෙතන කටුත් තියෙනවා. දාගෙන එන්න තිබ්බා. අපි අතෙන් හරි යනවා එන්න තිබ්බේ. කඩිත් ඉන්නවා. කඩේ. එන්නේ නැහැ බලන්න. බට තියෙනවා, පෑගුණුත් ඉවරයි. කටු වැල් තියෙනවා. ඒ ඉඳපල්ලා මාත් එනවා. කටුත් තියෙනවා. අර ලිස්සනවා. ඒ ඉස්සන බලන්න බලන්න. මොකා මේක ඇදපෙක? හා? කාශි ප්‍රත් මොකද මේ කියන්නේ? හරියට කර පරිසරයක් අඩෝ ඇයි සුම්මයියා පුම්මයියා කියන දදන් සුම්මයියා It's not a game, it's a rich thing.
ටික අපි දෙන්නව දාලා දිව්වා. අපි දෙන්න දුවන ගමන් ඉන්නේ. දුවන්න ඕනේ නැහැ. උන්ට ඉතර ඉක්මනට දුවන්න බෑ. වැඩක් නැහැ. උන් කැමරාවට බයයි. කතා කරන්නේ. ඒ වුණාට අර ඇල පාර සුපිරේ බා. ඕබන් කකුල් දෙක හොදයි. කකුල් දෙක හේතුව තාලේ නැගිටිනවා. ඔව්. පල්ලෙට ඇප් එකෙන් හොදව. පොර බලපන් කීට විදිහද මම? මෙතන කරක් තියෙනවා. ඉතින් මම හොදගෙන මෙහෙම. ආපු ගියා මම බා. දෙන්නේ ගියා අපිට යන්න බෑ ඕකේ. මම පිස්සු දෙන්නේ. මේ බා. එහෙමද පන්සල්ට ආවට පස්සේ කලකිරුණාද? ගියා දෙන්නේ ඒ නැගපු දෙන්න බැස්ස මගේ පිටිපස්සෙන් එන්නේ. අරුන් දෙන්නත් එනවා. අරේ. හඳුරුවකට පාර කියා දුන්නා ගල උඩට යන්න. අපි දැන් යන ගමන් ඉන්නේ අපේ මාටියලා ගෙදරින් කේස් ඌ පන්සලේ ඇවිල්ලා ඇත්ත කියන්නේ නැහැ. කොල්ලෙක් ගෙදරින් ඉන්නවා කියලා තමයි කියන්නේ. ගෙදරින් එන්න දෙන්නේ නැති ඉඳලා ඌ බචයක් ගහලා ඇවිල්ලා තියෙනවා. තාම මුංගියම්ම කොල්ලයක් ගත්තේ නැහැ. මුංගිය ගෙදරින් ගන්න නැහැ. මේ මූ කියන පචවල තරම දන්නවා. අනිත් එක මම තමයි ඔක්කොටම මගේ නම්බරේ තමයි දීලා තියෙන්නේ. මං යනවා කිව්වොත් තමයි මම ඔක්කොටම යන්න දෙන්නේ. ඕනම තමයි ප්‍රශ්නේ. අනේ බඩුව ගියම් මොනවා. අර අතනි. අර ගලේ. මේ ගහදි කෙනකින් බෑ. අර මෙහෙන් බාර. අපි බාර දන්නේ නැහැ ගයිස්. අපි ආම්දුරුව තමයි අපිට බාර කියලා දෙන්නේ. ඔව්. බාත්තුම් නැත්තම්. අර ඉස්සමට යන්න ඕන තරම්. මේ ඔලු ටික නගිනවා. ඉන්න නගිමු. වැල්වලින් අල්ලගන්න. අර නිවිල කකුල් තියෙනවා. අමාරුයි. වැල්වලින් මේ ගල්ලන් එන්න බෑ. ඕනේ ගන්නේ. ආ ඕනේ. ඕනේ කරේ. ගණන් කිව්වේ. මුට්ටකට ඇවිල්ලා ඉන්නේ. මොකද? චෛත්‍යයක් හදන්න හොඳද? මෙතන? එතන තමයි හොඳ. එయ్యා හරිනේ. කන්දේ ආලක් විතර තව තිබ්බේ නගින්න ඉතින් කායාව වැස්සෙන්. ඕකේ නගින්න බැරිද? අපි එදා තව ඒ කියන්නේ පාර තියෙනවා. දන්න කට්ටිය එක යනවා. අපි දන්නේ නැහනේ. එදා කාලා යෝගි බුද්ධ දාස මම කල්පනා කරනවා. කන්ද මීදුවෙන් ඇවිලා. අපලක් ගෙනල්ලා වැඩක් නැහැ. පැටි බහලා. ඒකසා වැඩක් නැහැ. මැරෙන්න ඒ එපා මැරෙන්න. එපා බං. එපා බං. එපා මැරෙන්න. Acho que acha supiri. Metening වැටුණා. සෝරි
පුදුම තමයි. බුද්ධ දාස චන්ද්‍රපාලයි බුද්ධ දාසයි මාර කට්ටක් කරනවා. ඔය වැල් වල කකුල තියෙනවා. වැල් වල තියපන් ඔය ලෑලි වල කියන්නේ නෑ ඒ අර බැඳලා තියෙන වැල් කො අපේ මුන් අපි බයිට් කරනවා නැත්තම් මුන් උඩහට ගිල්ලා නැත්තම් මුන් පල්ලෙහාට ගිල්ලා කොහෙන් ආවේ මට මතක නැහැ. මේ මෙහෙන් ආවේ බා. මේ මෙතන තියෙන පාර මොකක්ද බා? අරු කියලා ගත්තා. කොහෙන් ආවේ? මන් දන්නේ නැහැ. හා? කොහොමද බා? බරෙන් ලෙනක්ද මොකක් මේකට කියන්නේ ලෙනක් අරුන් ගිහිල්ලා එක්ක ගිහිල්ලා නැත්තම් හැංගිලා අපි දෙන්න බාර ගන්නෙත් නෑ මේක දාමකෝ ඒක ආය ආරම්භ ටෝච් එක නෑ ටෝච් එක නෑ අපි දෙන්න දැන් බයිට ගමන් ඉන්නේ ගහක් දෙක වැලක්ද ගහක් අපි මෙහෙම පාරක් ගියේ නෑ බා බලන්න ඒකේ වැටුමුත් එක්ක කෙලින් මොඩු වදී මොකද බා අයියා කකුල දීපන් හරි හරි ඉස්සනා දුවගෙන යනවා සමරවත් ගන්න පල්ලයට වැඩියේ නෑ ඒ ස්වාමීන් වහන්සේ කියේ නැත්තම් අපිට බාර හොයා ගන්න බෑ අපි යන්න වෙන කොහෙද අර ගල දිගේ බඩ ගන්න කොහොමද අරෝ කෑනම් නැත්තේ පිහිමින් යන මේ උඩ අපේ හිටියේ ගයිස් මෙන්න මේ ගල උඩ තමයි අපි ඉස්සෙල්ලා දැන් ගිහින් නැගලා බැස්සේ මෙහෙන් යන්න කිව්වේ හරිද නෑ ඒක බලන්න තමයි යන්නේ දැන් දානශාලාවක් තියෙනවා පල්ලෙහා ඒක බලන්න යනවා අඩු අරුන් අපි දාලා ගිහිල්ලාද බං පාර දන්නවා ඕවගේ තිබ්බද දන්නේ බං කලන්දුරු කොට ඉස්සල්ලා බේර කලන්දුරු කොට ඇප්පෙන්න මෙන්න මේකක් ඇතුලේ මේකෙත් තියෙනවද දන්නේ නැහැ නෑ කලන්දුරු මේ මෙතනින් උඩ නෑ ඕක නෙමෙයි අරුන් අපිව දාලා ගිහිල්ලා ඇසිලිවත් ඒකත් බලන්න ඕනේද ගයිස් පල්ලෙහා තියෙනවා ස්විමින් pool එකනේ ස්විමින් pool එකනේ මේක ඔකුණක් වගේ නාන්න තියෙන්නේ ඒකේ එන කට්ටියට නාන්න දෙන්නේ නැහැ කොහොම ස්වාමීන් වහන්සේලාට විතරක් නාන්න දෙන්නේ ඒ අරුන් ඇඳුරුත් ගිනානේ අපේ ට්‍රිප් එකට පොල්ල දීප එක තමයි කිව්වේ නාන්න දෙනවා කියලා ඊට පස්සේ තමයි ඉතින් මේ පාර මේ පාර පොට්ටින් අර ගියා තියෙනවා අයි හා ඕක දාලා
මේ පාරක් තියෙන්නේ බං. යමුකෝ බලන්න. ඔව්. අඩෝ අපි දෙන්න ගියේ නෑනේ. වරෙන් කුඹ යන්නේ. වරෙන් එක එක කරගෙන. හරි අපි ගිහින් බලමු මරියානා ආගාදී වගේ ආගාදීත් තියෙනවා. අපි ගියේ නෑ නේ බං. උන් ගියා. බලන්න කොච්චර ලස්සන පාරක් අම්මට උ. උන් ඇත්ත තමයි කියලා තියෙන්නේ. අපි ඉතින් කර ගියා. මරියානා කරන ආගාදී හොඳයි වගේ. බලන්න. ගයිස් රටුස් ලෙලිම තමයි. ලෙලිම තමයි. ෆෝන් එකේ කැලලක් අත ඉතුරු වෙන්නේ නැහැ. හරිම අර මෙච්චරලා යන්නේ. නානද අරුට අම්මගේ ස්ථාරෙන් එන්න දෙන්නේ නැත්තේ පසුංගට දැන් මාටියල ගම්ම ආයි ගන්නකොට ගයිස් මේ පාර පට්ට විදියට ඉස්සන්නේ කෙරේ එතන කොන්ක්‍රීට් දාලා හදලා තියෙනවා අපිට පාරවල් මික්ස් වෙනවද දන්නේ නැහැ බා මේ යන්නේ අර සෙට් එක යනවා අම්මා හා ඒ ගුඹුර ගති නේවා මාත් මේ බෑග් එකේ තින් දාලා එන්නද ඒ මෙතන මොකක්ද මොනවද කවුරු වඩලාද ඉරාඩ මේ ගල දෙකට කඩපු ගල මේ ගලයි මේ වාගේ තනි ගලක් මේක දෙකට කඩලා තියෙනවා වතුර පාර යන්නේ නැහැ වතුර පාරක් තියෙනවා යම් ඉස්සරහට අරුන් යනවා නේද ආම්දුරුක දානශාලාවක් තියෙනවා කියලා ඒ දානශාලාව තමයි මේ තියෙන්නේ ඒකනේ දානශාලාව මාත් මේ ආවේ පළවෙනි පාරට මම ඕක තමයි බං Google Map එකේ දැක්කේ අඩෝ මේකේ නාන්න පුළුවන් කෝ ඒ උනට අපිට නාන්න දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේලාට විතරයි අපේ බුද්ධ දාස මාමට නාන්න ඕනේලා දැනුම් ගෙනල්ලත් නැහැ දෙයක් නැහැ අපි නාන්න වෙන්නේ නැහැ මේකේ නාන්න දෙන්නේ බලමුකෝ අපි ගිහිල්ලා ඒ යන දිගේ පොඩ්ඩක් කරමු පල්ලෙහා තියෙන්නේ එතන වැඩි වතුර යවන්න එකක් තියෙනවා කලබෙඩි ආපු ගම දොරක් තියෙන්නේ බා කොහෙ අපේ බුද්ධ දාස මාම හැමදේම දන්නවා ආරාතනේ එතන ඔය මෙතනින් ඉඳන් වතුර යන අතරින් ඇරියාම ගන්න දෙන්නේ නැහැ කිව්වා ඇහුවා යනාව නෑනේ ස්වාමීන් වහන්සේ ඒ අපි උතනින් නාලා යමු බෑනේ බං ඉතින් මේක නාන්න දෙන්නේ නෑනේ උඹ උතනින් ඔළුව අල්ලලා නාපා එන කට්ටියට
අතන බුදු පිළිමයක් තියෙනවා. බයි මන් දැක්කා. ඕ මන් දැක්කක මේකේ තිබ්බා. මොකේ? උවිනම් නෑ ගහන්න. ඒක දෝන් කර දෙක තමයි ගල කැඩිලාද මං කඩලාද? කඩන්නේ ගල කඩන එකේ. එක එක මේකට තල්ලු කරපන්. අපේ මේක දැකලා තිනා ඒක හිතා ගන්න බෑ බං. අඩිපාරක් තමයි. ඔව් බා. අපේ කාට දැන් ඇලක් හදන්න ඉදිලා. නෑ බොරු මේ ඇත්තටම බං. සල්ලියක් හොයාගන්න පුළුවන්. අපේ උන්ට අදහසක් පාර. ගයිඩ්. වැඩක් නැහැ අතහැරලා. දැන් ඒට ඉඳන් ජතුරංග ගයිඩ් හරි. ජතුරංග සුදු සුද්ධිය එක්කන් එනවලු මේකට මේ අර සුදු සුද්ධිය එක්කන් එනවලු. ෂෝට් කට් එක දාලා මේ බෑ. ඕ බං අපි පාර දන්නේ නැහැනේ. හොයාගෙන යමන්. පාර දැනගෙන ආවයි මෙච්චර දුර. ඕ අයියෝ ඉතින් මම මෙතනට බහිද්ද දුන්නොත් ඔකෙන් දැන්නීමක් දාම අපේ කොහමයි දෙක වෙනකන් දිනවා අපිට අර බැනලා වතුරට උඹ වගේ එකකට පණි කියලා හිතන්නේ මොකද අරක පිටිපස්සේ ගල්ත හැටියේ මම අරගෙන වටනවා අරකට ඔළුව අල්ලන් ඉඳපන් ගිහිල්ලා අරුගේ බාට ගියා හරිම දෝෂණීයයි ඔය බම් බාටේ බාටේ ගෝබා ආවේ ඩාසන් මල්ලි ඉතින් මාත් යන්නේ කෝ බාටේ ඔව් අම්මා වක්කොඩි ඉරුණා ඕකව ගනින් වර මයික් අඩලා කියලා කපුරේ දරවා මුඩේ කේක වරා මේ මුඩ රිලා ගාය හැදිලා තාම වර්ගින් එයාගේ කලිසම නම් ඉවරයි ගන්න දෙයක් නැහැ වැස්සා හලෝ ගයිස් මම ඒක දිරලා බං. ඒ දිර්ලා තියන්නේ නැකො මේ මූ වැටුනොත් අපි වක් කියන්නේ නැහැ ඔයාලා සාක්ෂි දෙන්න මූ කැමැත්තෙන් නැංගේ එන්න කිව්වා ආඩ වන්දරා බස්ස ගත්තා මොනවද තිබ්බේ නැහනේ අපි අලුත් පාරකින් යන්නේ අරු දකින වැලට පැනලා වැටිලා අපි මේ පාරේ නෙමෙයි ආවේ යන්නේ මේ පාරේ ළඟයි කියලා යන්නේ බලමු නා හිතන්න මේ පාර නම් අර වගේ නෙවෙයි කැලේ පාර කොහේ ඉඳපන් වෙන්න බා වැලි හත්තක් හම්බෙලා ඉඳපන් ඒක තමයි සිරා කියන්නේ මේ වැලි හත්තක අපි කට්ටිය කොල්ලා වැලි හත්තක් අපිට නාන්න තැනක් හොයන ගමන් තමයි හිටියේ. අපේ එක කොල්ලෙක් දැන් ගිහිල්ලා අපිට නාන්න තැන ගැඹුරුයිද වතුර හොඳයිද වතුර පාර සැර නැද්ද කියලා බලන ගමන් තමයි හිටියේ. හැබැයි බලන කෙනා නම් ඇඳුමක්වත් අරන් ගිහින් නෙමෙයි හිටියේ. ඌ තියෙන ආදාවට ඌ ඇඳුම් පිටින්ම නෑවා.
රස්තේ අපිත් ගිහිල්ලා ඔක්කොමත් එක්ක නාලා ටිකක් කලා ඉඳලා තමයි අපි ආවේ. අරුට අඳන් යන්න ගන්න ගයි උනා ඒ යටයි ගොඩ ඕ කට්ටිය අපි දැන් නාන්න තමයි හදන්නේ. මූ බැලුවා එතන නාන්න අපට හොඳයි. ඇයි යට යනවද? තමයි හදන්නේ. ඔන්න වැස්ස වතුරට නානා වීඩියෝ පොඩ්ඩක් ස්පීඩ් කරලා තියන්නේ හරිය. ගොඩක් කලා අපි එතන හිටියා. ඒකින්ද බලන්න අවසන් වෙනකම් වීඩියෝ එක අවසානට තමයි හොඳම ටික. ගයිස් අපි අර පාරේ ආවා වගේ නේ. මේ පාරේදී සුපිරි පොට් ටිකක් තියෙනවා. අර හූ කියනවා. ගාසන්න ඇවිල්ලා. ඌ තනි වෙලා තනි කන්. ඔම්මට උඩු. විස්සනා බල්ලෝ. ගයිස් මේ අර ඇල්ලම අර වැටුණා. මේකනේ. ඒ මේ කියන්න බෑ. ගයිස් අපි සෙරෙප්පු ගලවනවා. ඉස්සෙනවා. මොකා මේ පාරේ යමන් කිව්වේ? ඒයි පුදි ගෝද ගත්තා. ඔව් නගිමු. අයිස් යමු ඒකලද කවුද ඌ කියන්නේ? ලන්දක් බඩ ගන්න තියෙන්නේ. කෝ අපි නාපු තැනක් හිටියන්නේ. උඹලට මං කිව්වේ නෑ. මදාර මගේ බෑග් එක උඹ ගාවනේ. මාටියා තමයි කෑ ගැහුවේ. අඩෝ මාටෙන් මම මෙතන ඇංගිලා ඉඳලා තියෙන්නේ. මම දැක්කේ නෑ නේද? මැප් එකේ වෙන්නයි මේ පාර වරන් ඉඳපන්. ඉතින් පාර දන්නේ ඇල දින ඇල පයින්නවා ආයි ඇලට යනවා කොනා කරනවද මන් දන්නේ පාරක් තියෙන කොහෙට යන පාරද දන්නේ උඹලා ගෙදරට යන පාර මේකේ සෝ ඉතින් අපේ දෙක යන මේ පාරේ නේද කපු ඇයි කවුරු ඒක මොකක් කරේ කරු ඒක මොකක් කන්න බෑ ඉස්සෙල්ලා අපි යන්න ගිහින් දාපන් මට කාලිස මං ගන්න ඕනි බා මේ නිරස් නැත් අපේ උන් පැනගෙන නෑවට රෙදි ගන්නලා නෑනේ මං කාලිසමක් ගෙනලා තිබ්බෙත් එනම් බට ලේටක් එත් අපි
අපි කට්ටිය මෙතිනින් හට පාර දන්න ඇතුවාවට අපේ එක කොල්ලෙක් මෙතිනින් පාර මෙතිනින් හට පාර දන්නවා මෙතැන ගන්තම පාර දන්න ඇත්තේ උදම් පාර හොයාගෙන තින්න මෙතිනින් හට බයක් නෑ නට මෙතිනින් හට ඇද්දී අපට යන්නුනේ ගෙදරක වත්තක් මැදින් පුරුදු වත්තක් වගේ වත්තක් තමයි නට එතන පාරක් තිබෙනෑ එනට එතන යන්න පුළුවන් වුණා කොමරි අපි ඉස්සල්ල බයික් එක දාලාපු ගෙදරට කොමරි අපි ඉතින් පාර දැනගත්ත කිව්වම අපි ඉක්මනට දුවගෙන ගියා මොකද අපි දන්නේ නැති පාරකින් ආවේ දන්න පාරෙන් ආවනම් බයක් නෑ උනට අපි ටක් ගාලා ආව කොහොමරි ඒ කියන්නේ මේ පාර අර පාරට වඩා අර පාරත් එක්ක බලද්දී අපිට මේ පාර ගොඩක් හොඳයි ඒ කියන්නේ මේ පාරෙන් එද්දී අපිට ඇල පාරක් මේ වගේ කිසිම දෙයක් තිබ්බේ නෑ අපිට යන්න උනේ මේ වත්තමැදින් තමයි දැන් මං යන්නේ ඒ වත්තමැදින් දන්නේ අඩු මේ අර පාරනේ බා ඒක නෙමෙයි මේ ඔව් ඉතින් උඩට යන්නේ ආය පන්සලට තරයි හැපැත්තකින් බැලලා දීපෝ හැබැයි ගියාට වැඩි දුරයි බා ඇත්තේ මෙච්චර දුර ගියේ නෑනේ බා අපි කොහොමරි ඇවිල්ලා ඉන්නේ දැන් ඉස්සලා අර බයික් එක දාපු තැනට කියන්නේ අර මාම කෙනෙක් කතා කරානේ ඒ ගෙදරට අපි දන්නේ නැතුව ඒ පාරෙන් තමයි ආවේ උලක් නෑ මෙතනින් අපේ වීඩියෝ එක ඉවර වෙනවා මේ ෆොටෝස් ටිකත් බලලම යන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා දිගටම අපේ මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න අපගේ මේ වීඩියෝ නරඹු ඔබට ස්තුතියි